good morning travelers. ඉතින් මේ අද අපේ ජැෆ්නා වල දෙවනි දවසේ. තුන්වෙනි දවසේ. දෙවනි දවසේ තුන්වෙනි vlog එක. කනම ඉඳගෙන. අද අපි කොහෙද යන්නේ මොනවද කියලා ලොකු මැප් එක ගන්න. ඔව් ගොඩක් තැන්වල යන්න තියෙනවා. ඒ ඔක්කොම තැන්වල යන්න කලින් උදේට කන්න ආවා. අපි ආවේ අද මොකද්ද මේ නිලා එක තමයි කන්නේ. යමු කෑම මොන වගේද මොනවද තියෙන්නේ මොනවද අපි කන්නේ කියලා බලන්න. යා. කරේ මොනවද ඉතින් අපි ඕඩර් කළා අද මේ ගී පේපර් මසාලා එකකුයි ඊට පස්සේ පේපර් මසාලා තෝස් එකකුයි තව අපි ගී රෝස්ට් තෝස් එකයි ගී මසාලා එකයි කියන වෙරයිටිස් කීපයකින් ඕඩර් කළා හැම එකම ටේස්ට් කරලා අපිට බලන්න පුළුවන් නේද ආයේ අනිත් තෝස් එකකුයි පූරි සෙට් එකකුත් ඕඩර් පූරි උන්දු අඩේ එහෙනම් අපි ඉක්මනට කාලා යන්න ඕනේ දැන් වෙලාව 10යි 14යි අපේ ටයිම් එක දාගෙන තියෙන්නේ අපි 10:30ට ජෆ්නා ටවුන් එකෙන් එළියට යන්න කියලා. එහෙනම් බලමු අපි කැම ටික ආවම කොයි වගේද කියලා නේ. බලමු. දැන් මේ කේස් එකේ මුලින් ඔන්න අපිට තෝස ටික නම් ආවා තාම පූරි තමයි නැත්තේ. පූරි එන්න ටිකක් වෙලා යනවා. මොකද මෙතන පොඩ්ඩක් බිසි අද. මේ ෆෙස්ටිවල් එකයි එතකොට තිබ්බ දැන් නිවාඩු මේ දවස් 3 නිවාඩුවයි එක්ක මෙහි පොඩ්ඩක් මේ බිසි වෙලා තියෙන හැම කඩයක්ම වගේ මොකද කියන්නේ ඔයාට ඕනේ උඳු වැඩේ විතරයි නේ ඔව් මම උඳු වැඩේ කරනවා පස්සේ තෝසි කරනවා කමුනේ කම් වෙලා යනවා අපිට අද ලොකු මැප් එකක් තියෙන්නේ අපිට මේ මැප් එක වගේ දවසින් කවර් කරන්න ඕනේ බලමු පූරි ටිකක් තාම පෙන්න මොකක්ද කාලෙමු බඩගිනි මොකද කියන්නේ දින අදහස් හොඳයිද නෑ අපේ ප්ලේට් එක මොනේ නෑ නෑ ඔම කන්න අරන් කෑල කෑල අරන් කමු මේක චීස් නෝන්ද චීස් ඉල්ලුවේ නෑනේ පූරි උන්න පූරි එක ආවා පූරි चाय मसाला चाय Padang. Unna awa. Sudai. හරි එහෙනම් අපි කාලි ඉවර වෙලා බලමු ඊළඟට. අපි දැන් නිලායකින් කාලා එළියට ආවා. ඇවිල්ලා කෑම ගැන කියන්න ඕනේ. බඩයි හිතයි දෙකම පිරෙන්න කෑවා. දැන් අපි යන්නේ ග්‍රේෆ් ගාඩන්. ග්‍රේෆ් ගාඩන් එකට දැන් යන්න බැරි වුණොත් එහෙම ඒ පැත්තෙන් එහෙම්මම මොකටද යනවා? KKS යනවා. KKS එකට යනවා. මේක අපිට වැඩිපුරම මේ ජෆ්නා මේ ස්ටයිල් එකට කෑම කන්න ඕනුනේ නේ. ඔව් ඕනි උනේ මේ ඇත්තටම තෝස් එකේ රස මෙතනින් තමයි දැනෙන්නේ. ජීවිතේ කාපු රසම තෝස් එක. කිව්වොත් හරි. දැනට මේතේ. දැනෙත් වල වගේ අදහස කිය. මගේ අදහස කියන්නේ සුපිරිම කඩයක් ආයිති. මාරම රසයි. ඔයාලා අනිවාර්යෙන් එනවා නම් මෙන්න මෙතන ප්ලේස් එක. මාරම රසයි සුපිරියයි. කියන්න වචන නැහැ. එහෙමයිනේ. අපිට ඕන විදියට තිබ්බනේ. අය අනිත් එක අපි ගත්ත ගානටත් පට්ට ගානකට මේ කැම ටික හම්බුණා. සාධාරණයිනේ. එහෙනම් අපි දැන් යන් KKS for Grave Garden. Yeah. ඔව් යා. බලන් යන් තල් මේ හරි ඇති සමහරක් විතර. අපි දැන් මේ
ලොකේෂන් දාගෙන ඕන තැනට ආවා. හැබැයි මේ ටික හැබැයි මේ ඇතුළට යන්න දෙන්නේ නැහැ ඔෆ් සීසන් එකක් තියෙන්නේ. අපි ඉතින් මේ පාරේ සියම් විකුණන ඇන්ටි කෙනෙක්ගෙන් ගත්තා. පාර කියන්නේ මේ වත්තේම. එයාලගේ ඒ ෆාම් එකේ අයිතිකාරයම තමයි මේක කරන්නේ. කරලා ඒගොල්ලෝ එළිය තියාගෙන සෙල් කරනවා. ඔව් සෙල් කරනවා. දැන් අපි බලමු මේ ටිකේම තියෙන දිගටම මේ ෆාම් තියෙන එක නේද? ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. ඒක තමයි. ඔව් දැන් ඩ්‍රැගන් ෆෘට් තමයි දාලා තියෙන්නේ. අර පාස් කරගෙන ආවේ මොනවද? ඉස්සරහ තියෙන දුම්කොළ අයියා. දුම්කොළ. දුම්කොළ උද්ගස් නේ. නේ මං අපි ඔහොම ඉස්සරහට ගිහින් බලමුනේ. දැන් කොහොමද අපිට මේ පාරද අපිට යන්න තියෙන්නේ? ඔව් මේ පාර යන්නේ. මේ පාරද යන්න තියෙන ඔක්කොටම? මේ පාරනේ. ඔව් කොහෙද ඊළඟට යන්න ඕන ප්ලේස් එක කියන ලොකේෂන් දාගන්න. හරි අපි තාජුට ඉස්සරහට යන් මේ පාරේ. මගේ සාක්කුවේ. මොකද වගේ? රහයි මේ ඇඹුල් ඒව තියෙනවා මේ අතරින් පතර මේ ඔයාලා ඇප් එක ගෙනවද අයියේ? රසයි. අපි දැන් නීලවරේ ලින්දට ආවා. මේ මගේ පිටිපස්සෙන් පේන්න තියෙන ලින්ද මේ ලින්ද ගැන කතා කරද්දී මේක පතුල නොපෙනෙන ලින්දක් විදිහට තමයි නම් කරලා තිබ්බේ. නමුත් මෑත කාලයේදී නාවික හමුදාව විසින් මේකේ පතුල හොයාගෙන තියෙනවා. පතුල දැනට සඳහන් කරලා තියෙන විදිහට මීටර් 52ක ගැඹුරක් තියෙනවා. ඒ වගේම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි මේ ලින්දේ යටින් ඒ කියන්නේ මීටර් 10ක විතර 10ක 18ක විතර යටකින් ඉඳන් දෝණාවලින් කීලමරේ පොකුණට ජලය අරගෙන යනවා. ඉතින් ඒක මේ ලින්දේ තියෙන විශේෂ කාරණාවක්. ඉතින් ඒක තමයි මේ ලින්ද ගැන ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි. මේ දවස්වල ගොඩක් දේශීය විදේශීය සංචාරකයන් මේ ලින්ද බලන්න එනවා. චතු අයියගේ යාළුවෙක්ගේ ගෙදර යන ගමන් ඉන්නේ මේ තියෙන මේ පැත්තට කෙලින්ම යන්න පුළුවන් පේදුරු තුඩුව පැත්තට. එතකොට මේ අනේ අපි ආව පැත්ත තමයි යාපනයේ පැත්තේ ඉඳන් පේදුරු තුඩුවට යන පාර. ඉතින් අද දවල් කෑම දෙන්නේ චතු අයියගේ යාළුවෙක්. අපිත් එක දිගටම ඉන්නේ. ඒ කෑම මොනවද අපිට හම්බ වෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. යමුනේ අපි. දැන් ඉස්සරහ චතු අයියලා ඉන්නවා. අපි පොඩ්ඩක් මේ හරිය නැවතුණා බලන්න මේ මාර ලස්සනයි මේ හරිය නැද්ද? ඔව් දෙපැත්තෙම තියෙන කලපුව. ඔව් කලපුව තියෙන්නේ. මෙහෙ ආපු අයත් එතකොට වීඩියෝ වලින් දැක්ක අයත් මේ පාර නම් ගොඩක් දන්නවා නේද? ඔව්. මෙතන ඉතින් යාපනයේ ආවොත් එහෙම මේ ප්ලේස් එකේ නැවතිලා ෆොටෝ එකක් ගහලා යන්නේ හැමෝම. ඉතින් අපිත් ඒ විදිහට ගහමු. යා අපි යා. හරිද? කලස් කලස්. Okay, thank you. අල જાතියන්නේ. ඉන්දිකේ අල જાතියක් නේ. ඒවා මේ රාජන්. අතුල දම්පා. ඉන්දිකයි දෙන්නයි. අපි දැන් චතුගේ යාළුවලා ගෙදරට ආවා. ඔව්. හොයාගෙනනේ. හොයාගෙන ආවා මාර මහන්සි මාර
අමාරු පාරක ආවේ අනිත් එක මේ වෙලාවේ ඔයාලා දන්නවනේ අවසරයි දැන් අපි මෙහෙ පොඩ්ඩක් ගලා ඉඳලා ආයි යන්න බැලුවේ ඉතුරු ප්ලේස් ටිකටත් නේ ඔව් යන්න ඕනේ පොඩ්ඩක් ඒ වාඩි වෙන්න ඕනේ අපි ටිකක් වෙලා යමු යන් ඇතුළට යමුනේ ඉන්දිකේ අපි දැන් ඉන්නේ පේදුරුතුඩු යන ගමන් ඒ යන අතරේ අපිට හම්බුණා තව මේ උල්පතක් මේක ඇවිල්ලා උල්පතක් නේ ඌර්ණී උල්පතනේ මේකේ මතර මොකද එකතු වෙනවා මෙතන ඉන්නේ මං හිතන්නේ මේ මමත් මේ අද ජෆ්න වලට ඇවිල්ලා පළවෙනි සැරේට තමයි මේක ඇහුවේ අපේ ලිස්ට් එකට වැටුනේත් නැහැ ජෆ්න ලිස්ට් එකට මේක අද මහා ලස්සනයි මේක නැවිලා දෙවනි දවසේ ඒ වගේම තුන්වෙනි බ්ලොග් එක. ඔයාලා දකින්න ඇති අද දවසේ අපි මොනවද කරේ කියලා. ඉතින් අන්තිමට ආවා පේදුරුතුඩුවට. පේදුරුතුඩුවෙන් අද මේ බ්ලොග් එක ඉවර කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ චතු අයියගේ යාළුවටත්. ඉතින් බ්ලොග් එක ඉවරයි. channel එක subscribe කරන්න. ඒ වගේම කලින් බ්ලොග් බැලුවේ නැත්නම් ඉක්මනටම ගිහිල්ලා බලන්න. අපේ Facebook page එකට like කරන්න, Instagram, TikTok follow කරන්න. අපි එක